ඉගෙනගෙන හිටියට අයිසින් කරන්න එතකොට අයිසින් එකක් හදාගන්න හරිම බයයි. ඒ වුණාට මිස් ගාවට ආවට පස්සේ ඒ බය ඇත්තටම නැති වුණා. ෆොන්ඩන්ට් එකක් එහෙම අනන්න ඊටත් වඩා බයයි. මොකද කොහොමද අනන්නේ ඒක හරියට එයිද? මේ පදම කොහොම වෙයිද ඇලෙයිද එහෙම කියලා. ඒ වුණාට ඒ බය ඇත්තටම නැති වුණා මිස් ගාවට ආවට පස්සේ. මිස් හැමදාම කිව්වේ කොහොම හරි කරන්න අන්තිම ප්‍රතිඵලය හොඳට එයි. මේ ඒ හින්දා පුළුවන් තරම් ලස්සනට මේ හදාගන්න නීට් එකට හදාගන්න කියලා තමයි හැමතිස්සෙම කිව්වේ. ඉතින් අපි මේ දේවල් අහලා ඒ විදිහට කරා. ඇත්තටම හොඳ ක්ලාස් එකක් මිස් ගොඩක් අපිට උදව් කරා. ඒ වගේම මිස්ගේ පවුලයත් එහෙමයි හරිම ආදරේ. අපිට ගොඩක් උදව් කරනවා මේ අපේ දේවල් කරගන්න. ඒ වගේම ක්ලාස් එකේ හැමෝමත් මේ එකමුතෙන් හැමදේම කරා. ඇත්තටම මේ ක්ලාස් එක ගොඩක් හොඳ ක්ලාස් එකක් කියලා කියනවා. මගේ නම නෙත්නි. මම ආවේ දල්වකොටුවේ ඉඳන්. මම මෙතනට එනකොට කිසිම කේක් එකක් හදන්න දන්නේ නැහැ. මිස් ආවට පස්සේ හදන්න ඕන විදිය හැමදේම හරියටම කියලා දුන්නා. දැන් මට තනියම කේක් එකක් හදාගන්න පුළුවන්. මෙතන හොඳ තැන ඇවිල්ලා බලන්න. මිස් එක්ක හොඳට මේ කේක් හදන්න ඉගෙන ගන්න පුළුවන්. අපිට හැමදේම සරලවම තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ එන්න. ඒකයි අපි කියන්නේ අපිට දැන් හැමදේම හදන්න පුළුවන්. මේ ළමයි හදලා තියෙන කේක් මිස් ගාවට ඇවිල්ලා මිස් ලස්සනට අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දුන්න නිසා අපිට මේව හදන්න පුළුවන් උනේ. ඔයගොල්ලෝ එන්න කියලා අපි ඉල්ලනවා. ලස්සන තැන එන්න. මම ආවේ මීගමේ ඉඳලා. එතකොට මම මේ ක්ලාස් එක හොයාගත්තේ TikTok වලින්. ගොඩක් ක්ලාසස් බැලුවත් මට එහෙම හිතට අල්ලන සහ දැනගන්න හොඳ ක්ලාස් එකක් හම්බුනේ නැහැ. ඊට පස්සේ මම මෙතෙන්ට ජොයින් වුණා. ඇත්තටම බටර් කේක් සහ චොක්ලට් කේක් නෝමල් කේක් කරන්න අයිසින් කරන්න මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් මිස් සා අද කියන්නේ මම ඉන්න තැන මම ගොඩක් මිස්ට ස්තුතිවන්ත වෙනවා. මිස් ප්‍රැක්ටිකල් කරද්දී අපි ළඟටම ඇවිල්ලා අපිට හැමදේම කියලා දෙනවා. ඉතින් මම කියන්නේ අනිත් අයටත් ඇවිල්ලා බලන්න. මම හිතන්නේ කේක් පිළිබඳව ඉගෙන ගන්නවා නම් මේක තමයි හොඳම ප්ලේස් එක. මම ක්ලාස් එකට ආවම ඉඳලා මම ක්ලාස් එක ගැන දැනගත්තේ විශ්වාසයට කලින් ආපු අපිටනේ. මිසුත් අපිට එක්කම යාළුවෙක් විදියට ඉඳලා අපි මුලට දීලා අපිට උදව් කරා. ඉතින් අනිත් අයට කියන්න තියෙන්නේ මේ